අපේ මෙඩිකල් ෆැකල්ටි එකේ මගේ ඔරියන්ටේෂන් දවස් ගත වෙච්ච විදිහ ගැන මං ගතපු ෆුටේජ් එකතු කරලා තමයි මේක හැදුවේ. අපිට පටන් අරගත්තු ගමන් 2 weeks තිබුණ ඉංග්ලිෂ් කෝස් එකට පස්සේ ඇකඩමික් ස්ටාර්ට් කරන්න කලින් PPD ප්‍රෝග්‍රෑම් එක කියලා දවස් 10ක් නැත්නම් 2 weeks personal and professional development කියලා ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා. ඒක කරන එකේ මේන් රීසන් එක උනේ A level ඉවර වෙලා යුනිවර්සිටි එකේ ඇකඩමික්ස් පටන් ගන්නකොට A levels වල තිබුණු මයින්ඩ්සෙට් එක වෙනස් කරන එක තමයි ඒකේ අරමුණ උනේ. අලුත් එන්වයරන්මන්ට් එකක ඇකඩමික්ස්, පර්සනල් ලයිෆ්, සෝෂල් ලයිෆ් බැලන්ස් කරගෙන ඉස්සර අවුරුදු 6 සක්සස්ෆුල් විදියට මැනේජ් කරගන්නේ කොහොමද කියන එකත් ඒ වගේම තමන්ට ළඟා කරගන්න අවශ්‍ය highest achievement එකට යන්න අපේ පාත්වය එක පෙන්වලා දෙන එක තමයි ඉදාසල සිද්ධ වෙන්නේ. ඔරියන්ටේෂන් දවස්වල හැමදාම සඳුදා උදේට හයිවේ බස් එකේ එනකොට ගතපු කැප්චර් එකක් තමයි මේක. ඉදා මිලිතුම දවසක උදේ ඉර පායන එක ලස්සනට කැප්චර් කරගන්න මට පුළුවන් වුණා. ඉතින් මේ PPD ප්‍රෝග්‍රෑම් එකේ අරමුණ උනේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලාට අලුත් පාත් එකකට එන්න වෙන විදිහ කියලා දෙන එක. මෙතනදී අපි ඉගෙන ගත්ත දේවල් තමයි med school journey එක ගැන, අපේ well being එක පවත්වාගෙන යන විදිහ, communication skills, professionalism, stress control කරන විදිහ, study skills වැඩි කරගන්න හැටි, teamwork, mentorship, cultural diversity එක ගැන, ඒ වගේම interpersonal relationships පවත්වාගෙන යන විදිහ වගේ ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න හම්බුණා. ඔය මගේ උපන්දිනෙත් මේ දවස්වලටම ආවා. ඒකින්ද first time ගෙදරින් ඈත යාළුවොත් එක්ක මට සිද්ධ වුණා මේ මගේ birthday එක celebrate කරන්න. අපේ යාළුවෝ සෙට් එකම ගොඩක් එක්සයිට් වෙලා හිටියේ මේ දවස්වල තිබුණා කැරියෝකි නයිට් එකක්. ඒක තිබුණේ ඕපන් මයික් ඉවෙන්ට් එකක් විදිහට. අපිට ඕන තරම් නිදහස තිබුණා අපිට කැමති විදිහේ පර්ෆෝමන්ස් එකක් ඉදිරිපත් කරන්න. ඉතින් මේ ඉන්නේ අපි ඒකට ප්‍රැක්ටිස් කරන ගමන්. ටිකක් විතර ක්ලියර් මදි ෆුටේජ් තියෙන්නේ හැබැයි. අනිත් එක අපේ 48 බැච් එකේ මේක අපිට හම්බුනේ පළවෙනි ඉවෙන්ට් එකේ හින්දා හැමෝම වගේ හරිම කැමැත්තෙන් තමයි පාටිසිපේට් කරන්නේ මේකට. අදකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් මඳුරේ දවසක් ගාමල් වැස්සේ තෙමුණා. මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් මඳුරේ දවසක් ගාමල් වැස්සේ ඔබටත් රහසේ තන සීමාවන් රස බලද්දි ආදරේ තන යනවා මයි මිනිගුව ඔබටත් රහසේ ඔබ කීරසට මාරේ මුකලම් ලම් වෙනවා මයි මායාවක් මයි ආදරේ. එදා අපි බලන් හිටපු කැරියෝගේ නයිට් එක දවසේ ගතපු ෆුටේජ් තමයි තියෙන්නේ. හැමෝම වගේ එදා රෑ ඇවිල්ලා හිටියා. මුලින්ම මේක තියන්න හිතන් හිටියේ ඕපන් තියටර් එකේ වුණාට පස්සේ තීරණය කළා තිබුණා වැස්සත් එක්ක ඔඩිටෝරියම් ලොබි එකේ පැදුරු වෙලලා මේ ඉවෙන්ට් එක තියනවා කියලා. එදා මරු දවස හැබැයි ලයිට් වැඩිය දාලා තිබුණේ නැහැ. ඉවෙන්ට් එකට ගැලපෙන විදිහටම ඇට්මොස්ෆියර් එක හැදිලා තිබුණා. මාරම හැපි සූදින් එන්වයරන්මන්ට් එකක් තිබුණේ. තනිත හිටපු යාළුවෝ කීප දෙනෙක් එක්ක ගතපු ෆුටේජ් තමයි මේ තියෙන්නේ. එදා හවස 6 ඉඳන් 8 වගේ වෙලාව තමයි මේ ඉවෙන්ට් එකට වෙන් කරලා තිබුණේ. මම try කරා මුළු ඔක්කොම ඉවෙන්ට්ස් පර්ෆෝමන්සස් ටික කැමරා එකෙන් කැප්චර් කරගන්න. ඒත් සමහර මගේ අතේ මගේ ඇරුණා. දැන් මම ඔයාලට පෙන්නන්න යන්නේ එදා රෑ තිබුණු සමහරක් highlighted performance කීපයක්. අනිත් එක තමයි එදා ඇජෙන්ඩා එකේ තිබුණු ඉවෙන්ට්ස් ටික සේරම කරගන්නත් වෙලාව හම්බුන්නේ නැහැ. අගහරි කීපයක් මගේ අරින්නත් උනා. දැන් මේ පෙන්නන ඉවෙන්ට්ස් ටික පෙන්නන්න පිළිවෙල නෙවෙයි ඉතින්. මොකද මට පිළිවෙල නම් මතක නැහැ.
එදා රෑ ඔය ඔක්කොම ඉවර වෙලා අපි සෙට් එකම බෝඩිමට ගිහපු හැටි තමයි ඔය. එදා ඉවෙන්ට් එකට හෙල්ප් කරපු ස්ටාෆ් එක, සීනියර්ස්ලා වගේම 48 බැච් එකේ හැමෝටම තැන්ක් යූ. ඒ වගේම අපේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක මේ විදිහට ඉවරුණා. තව ෆුටේජ් තිබුණා නම් කියලා මට හිතෙන්නේ එඩිට් කරනකොට තමයි. එතකොට අපි ළඟදීම ඇකඩමික් ස්ටාර්ට් කරන්නයි යන්නේ. එහෙනම් වීඩියෝ එක බලුවට තැන්ක් යූ. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.